මගේ හස්බන්ඩ් බබාට මාස 6දී අපිව දාලා පිටරටකට යනවා. බබාට මාස 6 ඉඳලා අද දක්වාම බබාව බලාගන්නේ මම. හස්බන්ඩ්ට කිව්ව එක දෙයක් තියෙනවා. කවුරු වුණා ගැහණියකට ගරු කරන්න. කවදාකවත් එයා මොන දෙයක් කරත් වැරදි දෙයක් කරත් කවදාකවත් එයාට වචනයක්වත් කියන්න එපා. කාලයක් මමත් තනිකඩව ඉන්න ඕනේ කියලා තීරණය කරපු කෙනෙක්. නමුත් දෙමව්පියන්ගේ ඉල්ලීමත් එක්ක කසාදයක් කරගන්නවා කියන තැනට තීරණයක් ගත්ත කෙනෙක් මං. ඒ නැතත් දෛවයේ විසින් මේ හැමදේම ලියවිලා ඉවරයි. මොකද හිතෙන්නේ සිංගල් මාම් කියන concept එක ගැන. සිංගල් මාම් concept එක රිස්ක් එකක්. ඉතින් එතකොට ඒ රිස්ක් එක අපි ගන්න පුළුවන් නම් විතරයි අපි ඒ ජීවිතයට ඇතුල් වෙන්න ඕනේ. මම නෙවෙයි කසාදයක් හැදිච්ච ඕනම ගෑණියෙක් දිහා බලන්නේ සමාජයේ හරි අමුතු විදිහට. වෙන පවුල්වල තාත්තයි අම්මයි දෙන්නම පුතා උරුල් කරන් යද්දි ඔබ තනියෙන් පුතාව වඩාගෙන යද්දි ඒක හරි අමාරුයි. ඒක රේසි නැහැ. මොකද හේතුව කොයි හරි යනකොට උනත් මං කාර් එක ඩ්‍රයිව් කරගෙන යන්න ඕනේ. එතකොට දැන් හස්බන්ඩ් හිටියා නම් මට දරුවෝ තුරුල් කරගෙන කාර් එකේ යන්න පුළුවන්. එතකොට කොයි හරි තැනකට ගියාම හස්බන්ඩ්ටයි මටයි දෙන්නට මාරුවෙන් මාරුවට එයා වඩාගෙන යන්න පුළුවන්. ප්‍රායෝගික ගැටලු ගොඩාක්කට මුහුණ දෙන තැන් තියෙනවා. අනේ හිටියා නම් උදව්වට හිටියානම් කියලා හිතන අවස්ථාවල් තියෙනවා. මම අහන ඔබගේ අවසාන ප්‍රශ්න. ඔබ හොඳ අම්මා කෙනෙක්ද? හොඳ කියන එක නෙවෙයි. ළමයාට අවශ්‍ය විදිහේ අම්මා කෙනෙක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ.